තමයි අපි නැවතිලා ඉන්න තැනට තියෙන view එක. උදේ දැන් නම් වෙලාව 6:00 විතර. ඉතින් ඉරත් පායලා. ගෙවල් තමයි හැමතැනම තියෙන්නේ. මේ මෙතන ලීක්ස් වල තියෙන්නේ මේ ගෙදර. ඉර පායලා උදේ පාන්දර නැගිටිද්දී නම් සීතලයි. දැන් නම් ඉර එන හින්දා චුට්ටක් සීතල අඩුයි. දින සම්පූර්ණ view එක. ගයිස් මම කොෆි එකක් හැදුවා. මේත් ඒක රස කර බොනවා. ඉතින් රහයිලු අද කවදාකවත් බීපු නැති කොෆි එකක් හම්බුණාලු. ලස්සන view එකක් තියෙනවා නුවරඑළිය. ඉන්න ලීක්ස් වත්තක් තියෙනවා. අපි දැන් මොකද කියන්නේ? අපේ මිනිස්සු නම් ඔහොම වැඩ කරයිද? අයියා අපි උදේ පාන්දර මිනිස්සු පාඩම් කරා. මේ අපි දැන් ලවර් ස්ලීප් එක වෝටර්ෆෝල් එකට යන ගමන් ඉන්නේ. මේ වගේ පාරවල් දෙකක් තියෙනවා. අපි මේ යන්නේ උඩටම යන්න පුළුවන්. අහගෙන ඇවිල්ලා වැඩේ හරියන්නේ නැත්නම් Google Map එකට යනවා. In 200 meters, slight right. 200 meters and turn right. මේ වගේ මොකද මම හිතන්නේ අපව. අනිත් පාරේ වාහන වලට යන බැරි කතාවක් කිව්වා. පාරේ වාහන ගිහිල්ලා මග නවත්තලා පඩිපෙලේ යන්න ඕනේ. දැන් නම් සීතලයි. සීතල හුලඟක් වෙනවා. දැන් වෙලාව 8යි ගානක්. 8යි 19. මීදුම බල. මීදුම Yeah. දැන් අපි උදේ පාන්දරම ගේකරි පාක් එකට ඇවිල්ලා මේ උදේ පාන්දර කියන්නේ 9යි ගානක්. අපි දැන් ටිකට් එක 150යි. එක්කෙනෙක්ට ළමෙක්ට 60යි. ඔව්. ඉතින් දැන් එන්ට්‍රන්ස් එක. මල් තියෙනවා. මල් තියෙනවා. අර සුදු මල් ටික. මේක ලස්සනයි. අර පැත්තේ ඉවල් වගේ වගේ යනවා. Gregory Lake. Lake means where? We don't know.
අපි යන්නේ බොමුරුවැල්ල බලන්න. මේ හග්ගලින් හරවලා කිලෝමීටර් ගාණක් යන්න ඕනේ. මට කිලෝමීටර් ගාණ නම් මතක නැහැ. දැන් අපි බොමුරුවැල්ල තමයි බලන්න යන්නේ. Hi guys, අපි මේ බොමුරුවැල්ල යන්න ආවා. දැන් අපාර පාස් කළා. දැන් මේ අඩිපෙලේ නැගලා යන්න හදන්නේ. 6.5 කිලෝමීටර් 1කමාරක් විතර තියෙනවා කියලා කිව්වා. දැන් ඉතින් යන්න හදන්නේ. බොමුරුවැල්ල. එයා උඩට නගින්න ඕනේ. නැගලා ඊට පස්සේ බොමුරුවැල්ලේදී හම්බෙන්නේ. අපි කිලෝමීටර් 1කමාරක් විතර ආවා. පටන් ගත්ත තැන ඉඳන් ඒත් තව පඩි ටිකක් තියෙනවා උඩට නැගලා යන්න. කට්ටිය යනවා. අර උඩටම යන්න නම් මේ හරියේදී මේක තමයි නේ. මේක තමයි දැන් අපි බොමුරුවැල්ල ගාවට මෙන්න මේක තමයි බොමුරුවැල්ලේ උඩටම ආවට පස්සේ තියෙන view එක. ලස්සනට ගස් හැමතැනම තියෙනවා කොළ පාටට. මේක අපිට ෆොටෝ ගන්න සුපිරිම තැනක්. තව ෆොටෝ ගනිද්දි හැබැයි මේ හැම නිතරම වතුර බින්දුව ඇවිල්ලා ලෙන්ස් එකේ වැන්දෙනවා. ඒකින්ද හැම නිතරම ලෙන්ස් එක පිහදන්න වෙනවා. මේ අපි අඹේවල ෆාම් එකට යන ගමන් ඉන්නේ. ඒ පැත්තේ හැදිච්ච හරක්. මේකේ තියෙන හාවුන් මේ ආයිමත් හරක් තමයි හම්බුනේ. එළ දෙන්න. දැන් මේ යන හාව. මේ බලන්න තමයි මේකේ තියෙන කඳු නම් මේකට අයිති ඒවා නෙමෙයි. මං කිව්වා මෙයාට ජේසියක් තමයි යන්න කියලා. ඔයා හරක් බලන්නද? ඔයාගේ ජාතිය මගේ යාළුවෝ ටික බලලා යන්න. මාත් පෙන්නන්න. ඔයාගේ යාළුවෙක් කිව්වා ඔයත් ආවද කියලා.
අර ඇතුලේ හිටියේ. අර ඇතුලේ හිටපු. දැන් අපි රොබට්ටිය බලන්න යනවා දැන්. එතනින් තමයි ඒකට යන්න තියෙන්නේ. දැන් ගිහිල්ලා අන්න අර මේ කට්ටිය නෙමෙයි. අර ඇතුලේ ඉන්නේ. ඇතුලේ නෑ ලෝ බලන්න. එන්නේ ලෝ. Hi. Betul දෙන්නේ කිනම් මම ඉන්නේ ඒකට දාලා දෙන්නේ අරුන් දෙන්නට කිරි දෙන්න ඕනේ ඉන්නේ. Rabbits. ආව බලන්න ආවා. Take me home. Rabbit adoption program එකකට යන්න. දැන් ආව අඩුයි මං ඉන්නේ. අරුන් සම්සිල් මේක. මෙතන තියෙන්නේ මොකක්ද නම් දෙන්න? මේක ඇතුළේ ඉන්න තහනම් නැහැ. එතන ඉන්නේ පට්ටි ගොන්න. මම තීරම දාන්නේ පට්ටි ගොන්න. පට්ටි ගන්න. මෙහෙම මේකකුත් නෝටිස් එකකුත් දාලා තියෙනවා. මෙන්න ඔන්න සයිස් එක. මට සීරි. මෙන්න සයිස් එක. ඉතින් මෙතන තමයි අවසානය. දැන් ඉතින් ආපහු යන්න තියෙනවා. ආපහු පාරේ නෑ. කියන්නේ ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් තැන තමයි තියෙන්නේ. අබේ ප්‍රොඩක්ට්ස්. හොට් ෆ්‍රෙෂ් මිල්ක් එකක් බොනවා මෙයා. මෙතනින් ඕන දෙයක් ගන්න පුළුවන්. මේ කිරි ඉදිරිය වුණා.